මට මුලින්ම කියන්න දරුපල්ල ලබා ගන්න ගුරුකම් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. දරුපල්ල ගන්න ගුරුකම් මොන තරම් තියෙනවා. මෙහෙමයි. චමුදිත මහත්මයා අපි දැන් කතා කරන්නේ ඒ කියන්නේ කපුවා කරේ හරි ගුරුකම. නෑ. අපි කතා කරන්නේ ඒ වීඩියෝ එක මූලික කරගෙන. ඒ වීඩියෝ එකේ දරුපල්ල ගන්න ගුරුකම කරනවා කියලා එහෙම දෙයක් කරාට යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ කවදාවත් එහෙම දේවල් නෑ. දැන් ඇත්තටම මම මේ කපුවා කරේ මොකක්ද ඉස්සෙල්ලම? මේ වීඩියෝ එක මට මගේ යාළුවෙක් කියවුවාම මම බැලුවා බලන්න ගත්ත චමුදිත මහත්තයා බලන්න බෑ. මට සම්පූර්ණයෙන් බලන්න බෑ ඒක. බලන්න බෑ. නමුත් මට මේක උවමනා නිසා බලන්නත් එපා. මොකද බලපුවාම මුළු ලංකාවේ මම ඉතින් 4න් 3ක්ම මේක බලලා ඉන්නේ පොඩි දරුවගේ පවා. මොකද Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට තැඹිලි ගෙඩි විතරයි අන්තර්ජාලේ තියෙන්නේ. ඊට පස්සේ මම වෙනම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන මොකද අයින් කරයිද දන්නේ නැහැ නේ. ලංකාවේ එහෙම දේවල් වෙනවා නේ. ඩවුන්ලෝඩ් කරගෙන මම රෑ බැලුවා. චමුදිත මහත්මයා මගේ ජීවිතයේ ඉතිහාසයේ හොරකපෝ දැකලා තියෙනවා. ඒ කරන බලු වැඩ, වරත්ත වැඩ, වල් වැඩ ඔක්කොම දැකලා තියෙනවා. දෙහි කපනකොට ගෑනුන්ගේ 70 අත දාපුවා, කකුල් දෙක අස්සට අත දාපුවා, රේමේ අත ගාපු වීඩියෝ ඕන තරම් ලීක් වෙලා තියෙනවා. මේ වගේ ජහජරා වීඩියෝ එකක් මගේ ජීවිතේ මගේ ඉතිහාසයේ දැක්කේ නැහැ. එක නූල් පොටක් ඒ ගෑනු කෙනාගේ ඇඟේ නැහැ. සාමාන්‍යයෙන් මේ පූජා හරි ගුරුකම් හරි කරනකොට මේ නිර්වස්ත්‍ර කරලා කරන ඒ කලාව කාට් එකක් තියෙනවද? මන්ද අපේ නන් නැහැ. කිසිම නිර්වස්ත්‍ර කරන්නේ ශාස්ත්‍රයේ නිර්වස්ත්‍ර කරලා ඇඳුම් ගලවලා කරන්න කිසිම ගුරුකමක් නැහැ. ඒතර අපේ ඔය හිටපු ජනාධිපතිවරු හෙළුවෙන්නේ නැහැ වය කිරි කල වලින් නැහැ වය ඔය කතා කියන්නේ. ඒ තියෙන ගොංකමට ඇඳුම් නැතුව මොනවද කරන්න තියෙන්නේ? ඒ නිර්වස්ත්‍ර කරලා කරන පූජාවල් කිසිම පූජාවක් නැහැ. චමුදිත මහත්මයා උදාහරණයකට අපි හිතමුකෝ ගුල්මගාය කියලා. ගුල්මගාය තියෙන්නේ කාන්තාවක් නම් අපි ඒ කාන්තාවට ගුල්මගායට පෙකණියට බුරිය වටේට මතුරනවා නම් අපි බුලත් කොලයක් අරගෙන බුලත් කොලේ තමයි තියලා මතුරන්නේ. අපි අත තියන්නේ නැහැ. ඒ තරම් සංවරයි මේක. මේ කොහෙද ඉන්න හොර කපුව මේ කුණුහරුපකාර වෙලා මේක විනාශ කරනවා බලන්න අර කපු මහත්තයා ළඟට කපුවෙක් නෙමෙයි කොහේ හරි යන වලත්තේ මූගාවට ගිහිල්ලා අර ගෑනු කෙනයි මිනිහයි ගිහිල්ලා අර ගෑනු කෙනාගේ සම්පූර්ණ ඇඟම නිර්වස්ත්‍ර කරනවා මගේ අම්මේ අර ඇඳුම් ටික යට ඇඳුම් ටික ගලවන කවුද ඔක වීඩියෝ එකක් තියෙන කපුව වෙන්නේ නැතිනේ කපුව තමයි කරවලා තියෙන්නේ කපුවම අප්ලෝඩ් කරා කියලා හිතන්න අමාරුයි නෑ කපුව තමයි කරවලා තියෙන්නේ කපුව නෙමෙයි කරන්නේ ඒක කපුව කැමරාව මොකක් හරි ෆෝන් එකක් අටවලා තියෙන නැත්නම් වෙන කෙනෙක් කරලා තියෙනවා මේක කපුව අප්ලෝඩ් කරා කියන්න බෑ කපුව එකෙන් කවුරු හරි මොකක් හරි කරලා මේක අරගෙන එළියට ගත්තා මේක වීඩියෝ දෙකකට ඇවිල්ලා තියෙන්නේ බලන්න අර ගෑනු කෙනා මගේ ගෑනු කෙනාගේ කිසිම සංවරකමක් නැහැ මොන જાතියේ ගෑනු කෙනෙක්ද මන්දා ඒක තේරෙනවා ඇඳුම් ටික ගලවලා දාන විදිහෙන් ඈ අර මේ ගස් යන මිනිස්සු අමුඩ ගලවනවා වගේ හරි දැන් ගෑනු කෙනෙක් හරි දැන් අපි ගෑනු කෙනාට පස්පණංගුවේ බඳින කතාව පැත්තකින් තියලා නෑ බණින්න ඕනේ හරි ඒක පස්සේ කතාවමු දැන් ඔයාට පුළුවන් ඔයාට බැරිද මේ තැඹිලි ගෙඩියක් ගෙනාවි මොකක් හරි අරමුණ ඕනේ නැතිනේ මේ තැඹිලි ගෙඩියෙන් කිරි ගන්න ඔයාට බැරිද පුළුවන් මම ගන්න විදිය පෙන්නන්න ඊට කලින් කියන්න ඕනේ මේ කපුවයි මේ හොර වලත්තේ ඉන්නවනේ මූ මෙතන කරන්න උත්සාහ කරන්නේ මේ ගෑනු කෙනාව සම්පූර්ණ නිර්වස්ත්‍ර කරලා අර ගෑනු කෙනාගේ දැන් මෙතන අමුවෙන් මට කතා කරන්න වෙනවා මොකද මේක නොදපු කෙනෙක් නැහැ මේ ගැන අපිට ඇත්ත පැහැදිලි කරන්න ඕනේ මේ ගෑනු කෙනාව සම්පූර්ණ නිර්වස්ත්‍ර කරලා කකුල් දෙක ඈත් කරලා නිර්වස්ත්‍ර ශරීරයේ කකුල් දෙක ඈත් කරලා තැඹිලි ගෙඩිය තියෙන කකුල් දෙක අස්සෙන් ගහනවා. ගහලා ඊට පස්සේ අර මිනිස්සයාට ඒ ගෑනු කෙනාගේ මිනිහට කියනවා ඒ ගෑනු කෙනාව අත ගන්න කියලා. අත ගන්න කියන ගමන් කියනවා කිරි බොන්න කියලා ගෑනු කෙනාගේ. හොඳට මම මතුරලා තියෙන කියලා කියනවා. හොඳට කිරි බොන්නලු කිරි උනනවලු තැඹිලි ගෙඩියට කියලා තමයි කකුල් දෙක අස්සෙන් ගහලා තියෙන්නේ. ඊට පස්සේ අනේ අර කොහෙද හිටපු මෝඩ මිනිස්සයා අර ගෑනු කෙනාගේ මේ පේන්න නූල් පොටක් නැති ඇඟේ අර කපුව ඉස්සරහ තමන්ගේ ගෑණිගේ කිරි බොනවනේ මේ මිනිහා. ඊට පස්සේ කිරි බොන ගමන් කියන හොඳට අත ගන්න. අපිට මේක අපිට හංගන්න දෙයක් නැහැ කියන මොනවද කියන්නකො මේ ජහජරා වැඩ. ඊට පස්සේ තව ටිකක් එහාට ගියාම මේ වලත් එයා කියනවා මේ ඕක පොඩ්ඩක් මේ ඈත් කරලා තැඹිලි ගෙඩිය අස්සට ගහන්නකො. මොකද්ද කියන්නකො මේ ජහජරා වැඩේ ඈ. ඉතින් අර කොහෙද යන පිස්සා මිනිහා ඈ අර කකුල් දෙක ඈත් කරලා මේ තැඹිලි ගෙඩිය මේ මුල්ල තියෙන පැත්ත මේ තැඹිලි ගෙඩිය ටිකක් ගහනවා ඇතුළට. මොකද්ද කියන්නකො මේ සංසාරේ බලන්න පුළුවන් වීඩියෝ එකක්. ඒක ශාස්ත්‍රේ නැද්ද එහෙම එකක්? ශාස්ත්‍රයේ නූල් පොටක් ගලවලා කරන්න දේවල් නැහැ ළමයි හදන ගුරුකම් වල. මේ ඇඟෙන් කිරි උනනවයි කියලා විවිධ පාර්ට් වලින් එහෙම දෙයක් නැද්ද? මොන පිස්සුද චමිත මහතා කවුරු හරි ඕනම කෙනෙක් ලංකාවේ ඕනම කෙනෙක් ගෑනු කෙනෙක් කකුල් දෙක අස්සෙන් තැඹිලි ගෙඩියක් තියලා මේ තැඹිලි ගෙඩියට කිරි ගන්න කෙනෙක් ඉන්නවනේ යంత్ర මන්ත්‍රානුකූලව. ඔය හොර කපුව හරි ඕන කපුවෙක්ෙන් ඉදිරිපත් කරන්න කවුරු හරි මේ තැඹිලි ගෙඩියට කිරි ගත්තොත් එහෙම මම යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන එක නවත්තනවා. ඒක තන පුඩු වලින් මව් කිරි වලින් හැර බොඩි එකේ වෙන පාර්ට් වලින් මේ කිරි ගන්න ශාස්ත්‍රයක් නැද්ද කපුවෙට බැරිද එහෙම? අනික උදාහරණයකට දැන් මේ ගෑනු කෙනා එතෙන්ට ගිහලා තියෙන ළමයි නැත්තම් ළමයිනුත් නැත්තම් මොන කිරිද කොහෙන්ද කිරි බොන්නේ අර මිනිහා. ළමයිනුත් නැහැ කියනවනේ දැන්. ළමයිනුත් නැහැ ළමයි නැති හින්දානේ යන්නේ. ඔව් ළමයි නැති හින්දා ළමයි දරුපල අපේක්ෂාවෙන් යන්නේ. එතකොට දරුපල ලංකාව මෙතනද වැඩ. නෑ ඔයා